හසුල ජයනි අක්කා අම්මා මේ පිඟාන රිටර්න් කරන්න කිව්වා. අයියෝ මේක පස්සේ ගන්න තිබුණනේ. මේ අම්මිද හැදුවේ අයිෂු කරදර. අම්මා ඉන්ස්ට්‍රක්ෂන්ස් දුන්නා. මං තමයි හැදුවේ. ෂාම්මරුනේ. අම්මි කිව්වා දැන් ඔයා කෑම හදන්න උදව් වෙනවා කියලා. අක්කේ මං අදත් කෑම හදන්න ඔයාද? අද කඩෙන් ඉතින්. කඩෙන් කන්නේ මොකටද මෙච්චර මෙහෙ කෑම හදලා තියෙනවා. අද අයියා කෑම ගෙනිච්චෙත් නෑ නෑ ප්‍රශ්නේ නෑ අම්මා කිව්වා. එන්න යන් මං ටිකකට දාලා දෙන්නම්කෝ. කඩෙන් කන්න එපානේ මෙච්චර මෙහෙ කෑම හදනවා. ඇයි මැල්ලුම් කන්න කැමති නැද්ද? එහෙම නෑ. ඔයා කේක් කන්න කැමති නේද? නෑ කමන්නේ අක්කි මේ ඇති. අම්මිටත් කන්න පුළුවන් නේ. අම්මේ නෙමෙයි. ඕක නම් නංගි තමයි කන්නේ. එහෙමද? නංගිත් ඔයාට උයන් උදව් කරනවද? නංගි ඉතින් තාම පොඩිනේ. අයියෝ ඒ මොකද්ද කරන්නේ? හරියට බෙදාගන්නේ නැහැනේ. කේක් ටික බෙදාගන්න මම දානකම්. කේක් ඇති වෙන දාගන්න මේ හරියට කෑම් බෙදාගෙනත් නැහැ. අම්මිට කොහොමද දැන් හසුල? දවස් 90 තමයි අක්කේ. අද නම් ඇඳේ. ඊයේ කීමෝ වලටත් එක්කන් ගියානේ. ඔයා දෙක්කන් ගියේ? ලොකු අම්මා. එන්න සතියේ මට තමයි එක්කන් යන්න වෙන්නේ. තාත්ති කෝල් කළේම නැද්ද හසුල? ඔය කොළ පාට බෑග් එක ගන්නකො අපි පැක් කරගමු. thank you අක්කේ. ආයිම කඩෙන් කන්න ඕනේ නෑ. ඔයාලා ගෙදර උයන් නැද්ද දවසට අපිට කියන්නකෝ. මං ආන්ටිටත් කෝල් කරලා කියන්නම්කෝ. තව එකක්. ඕකේ දැන් තියෙන පෙටි ටිකට ආයෙ කැම්ප් පුරවගෙන අරගෙන නම් එන්න එපා. හරි අක්කේ. අනිත් එක ඔයාලට මොනවාම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් උදව්වක් ඕනේ නම් අපිට කියන්න ඕනේ. හරිද? අපි ඉන්නවනේ.